ලොකුසර්ගේ කණේ දින්ගල යනවා. බලමුකෝ. ආයිබෝවන් සර්. ආයිබෝවන් ළමයි. නිකන්. සර්. අපි ඉන්නේ ඉන්දියන් සාගරයේ මුතු වැටේ නමින් හඳුන්වන පුංචි දූපතේ. ළමයි එක අහලා ඇතිනේ. සර් අපේ ආච්චි නම් කියලා තියන්නේ ඒක දැන් කොස් ඇටයක් තරම්වත් වටින්නේ. නවත්තන්නයි කිව්වා කිචි. මේක විනයක් ඇති බන්තියක්. ඔය ලොකු මිනිස්සුන්ගේ කතා මොකටද පොඩි ළමයිට? සර් ඒ මගේලේ උගේ ඇඟේ දුවන්නේ තමුන්ගේ ලේ නා. ඒ මදුරුව මෙයාගේ ලේ ඥාතියේ. එහෙනම් මරණවතියා හිතන්නවත් එපා. සර් රුපියල් පාවෙනවද? ගිලෙනවද? හොඳ ප්‍රශ්නයක්. මේ ඔමරි පපා අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බලන්න. රුපියල් පාවෙනවද? නැත්නම් ගිලෙනවද? සර් මෙහෙම පාවෙනවා. සර් අර ටීවී එකේ ප්‍රේත්‍ය වලට පෙන්නුවා මහ බැංකුවේ මාමා රුපියල පාවෙනවා කියලා. කාලයක් ඕක ගිරිගිරි තිබුණා ළමයිනේ. අපේ රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ කම්මැලිකම නිසායි. මටත් මේ පන්තියේ බලා ගන්න ඕනේ කම්මැලි ළමයි ඉන්නවද කියලා. ඕබාණ්ඩ කම්මැලි ළමයි අත උස්සන්න. මේ පන්තියේ එක ළමයා දින්නේ එතකොට කම්මැලි නැති? නෑ සර් මේ වෙලාවේ ඇටියට මට අත උස්සන්නත් කම්මැලි. මම දැන් ওই ළමයිගෙන් ප්‍රශ්නයක් අහනවා. ওই ළමයි ඒ ප්‍රශ්නෙට උත්තරේ කියන්න ඕනේ. වේගෙන්ම ඉහළට යන එකක් නම් කරන්න. ජෙට් එක. සරුංගලය. අහස්කූර. ගුවන් යානය. රොකට් එක. ජෙට් එක. ඕවා මොනවද සර්? මේ දවස්වල ඔය ඔක්කොන්ටම වැඩිය වේගෙන් ඉහළට යන එකක් තියෙනවා. වේගෙන් ඉහළට යන එක? ඒ මොකද්ද මරි පපා? බඩු මිල සර්, බඩු මිල. ඔව්. ඒක යන වේගෙ තාම විද්‍යාඥයෝ ගණනය කළත් නැහැ. ඒ සර් ගෑස් සිලින්ඩරේ ඒකත් යනවනේ පුදුම වේගකින්. අපි අද ලස්සන නිර්මාණයක් කරමු ළමයින්ට. මොන වගේ නිර්මාණයක්ද කරන්නේ? සර් අපි කාව හරි හදමු. සර් ගෙදර ඉඳන් හදන්න පුළුවන්. ඔය ළමයි ඔය කාවද හදන්නේ? සර් මෙන්න මේවා තමයි අපිට ඕනේ. කළු පාට හිස් මුට්ටිය. අද්දිග කමිසය. ඊග බොටන් පරිසම. ලී දඬු දෙක. ඇයි සර් ලණු කැබැල්ලක්? පාට පැන්සලකුත් ඕනේ. පිදුරු ටික. මට තේරුණා. ඔය ළමයි හදන්න යන්නේ